හෙලෝ ළමයි good morning. එන්නකො මම අද ඔයාලට පොඩි කතාවක් කියන්න. ඔයා දන්නවද ඔයාට තියෙන ලොකුම බාධාව මොකක්ද කියලා? ඒ වෙන කවුරුත් නෙවෙයි. ඔයාගේම හිතේ තියෙන කම්මැලිකම. ගොඩාක් අය පොඩි වයසින් හරි නැත්තම් ටිකක් වයසට ගිහිල්ලා හරි තමන්ගේ හින දිනා ගන්න දිහා බල ඔයා දුක් වෙනවා නම් අද මේක නතර කරලා මුලින්ම ඔයා හිතන්න මම හැමදාම එකම තැන ඉන්නේ නැතුව අද ඉඳන්වත් මේ මොහොතේ ඉඳන්වත් මම මගේ ගමන පටන් ගන්න ඕනේ කියලා. ඔයා දන්නවද අනිත් අය ඔයා ගැන මොනවා හිතුවත් ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඔයා කම්මැලි වෙන්නේ නැතුව උදේම නැගිටලා හොඳ හුස්මක් අරගෙන බුදුන් වැඳලා ඔයාගේ කතාව ලස්සනට ලියන්න පටන් ගන්න. ඔයා විශ්වාස කරනවද ඔයාගේ මේ කතාව ලස්සනටම ලියන්න පුළුවන් එකම කෙනා ඔයා කියලා? වටපිටාවෙන් එන බාධාවල්, එන කතාබහ, එහෙම නැත්නම් ඔයාගේම හිතේ තියෙන බය මේ හැම දෙයක්ම ඔයාව නවත්තන්න හදයි. ඒ වුණාට ඔයා දන්නවද ඒ වැටෙන හැම වෙලාවකම ඔයා මතක් කරගන්න මේ ලෝකේ ඉන්න දිනපු හැම මිනිසෙක්ම එකපාරක් නෙවෙයි 10 වාරයක් පෙරදුණු අය කියලා. වෙනස තියෙන්නේ එයාලා කවදාවත් එයාලගේ හීන බලාපොරොත්තු අතෑරියේ නැහැ. අද ඔයා විඳින මේ මහන්සිය, මේ කැපකිරීම කවදා හරි දවසක ඔයාව හැමෝම අගය කරන තැනකට අරන් යනවා. ඉතින් අද ඔයා මහන්සි වෙනවා නම් මහන්සි අමාරුයි කියලා අතාරින්නේ නැතුව කවදා හරි දවසක හැමෝම ඔයාගේ දියුණුව දිහා බලලා සතුටු වෙන තැනට, හැමෝම ඔයාගේ දියුණුවට ආශිර්වාද කරන තැනට, ඔයාට ඔයා ගැන සතුටු හිතෙන තැනකට එනකන් කොච්චර මහන්සි වුණත්, කොච්චර අමාරු වුණත්, දැන් නම් ඇති කියලා හිතුණත් මේ ගමනේ අනේක නතර කරන්න එපා.